ගයිස් මම මේ යන්නේ සත්වගන්නය කදුරිකත් පහු කරගෙන ලක්ෂ පණැල්ලට මට වැදගත් දවස තමයි යන්නේ මේ අප්‍රිල් 19 වෙනිදා මගේ බර්ත්ඩේ එක දවසේ නිකම්ම ඇල්ල බලන්න නෙවෙයි යන්නේ මම යන්නේ ඇබ්සෙලින් කරන්න මේක මගේ ජීවිතේ පළවෙනි ඇබ්සෙලින් එක්ස්පීරියන්ස් එක මේ වැඩි තනියෙන් කරන්න බෑ මේකට අපිට හොඳ පළපුරුදු කණ්ඩායමක් ඕන වෙනවා ඉතින් මම තෝරගත්තේ The Marvel ශ්‍රී ලංකා මෙතනට එන්න කලින් ඉස්සලාම් කරේ අපි චේන්ජ් කරගත්තා මේ වැඩිට සූට් වෙන අතුමකට ඒ වගේම අපිට බ්‍රේක්ෆාස්ට් එක ලෑස්ති කරලා තිබුණා ඉතින් මේ බ්‍රේක්ෆාස්ට් එකත් අරගෙන අපි හැමෝම ෂූස් දාගෙන ඒ වගේම අපිට හෙල්මට්ස් දුන්නා ඊළඟට අපිට සේෆ්ටි ඉක්විප්මන්ට්ස් දුන්නා ඒ ඔක්කොම අපිට ආල්ට දැන් මේ ඇබ්සෙටින් එකේ වැඩි පටන් ගන්න තමයි යන්නේ ඇබ්සෙලින් විතරක් නෙමේ අද රෝප් ජම්ප් එකකුත් තියෙනවා ඒකටත් කොටසක් ඉන්නවා මෙතන The Marvel ශ්‍රී ලංකා ටීම් එකෙන් අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නා අපි කොහොමද සේෆ්ටි ගයිඩ්ලයින්ස් ෆලෝ කරලා මේ ඇක්ටිවිටීස් කරන්න කියලා. Okay, you can't grab your phone, look up, you can't walk like okay? මෙන්න මෙහෙම තමයි ලක්ෂ පානැල්ලේ වීව් එක තිබුණේ. මාරම ලස්සනයි ඒ වගේම හොඳට ආයපු දවසක් මේ එක්ස්පීරියන්ස් එකට නියම දවසක්. මෙන්න මෙතනින් තමයි ඇබ්සෙල් කරන්න පටන් ගන්න. Now, good to go. මේ වාගේ safe line. Right hand or left hand? Right hand. කකුල තියන්න නැති තැන් තියෙනවනේ. මේ ගල යනම ගල නැති තැන් තියෙනවා නිකන් ලනු විතරක් ඉල්ල යනවා. ඒ තැනක් ලඟ වුණාට පස්සේ ඔයා මේ ඔයාගේ වම් අත තියෙන්නේ. ඔව් වම් අතින් ඔයා මෙහෙම අල්ලන්නේ රෝප් එක. ඒ වම් අත අයින් කරනවා. අයින් කරලා දණිස් දෙක නමලා ගල ළඟට ඇවිල්ලා අත තියලා හිමීට තමයි බහ ගන්න පල්ලයට. ඒත් ඒක කමාඩ බැන්නොත් ඔයාව ගිහලා වදිනවනේ. උතර දැන් ඔයා අතින් මෙහෙම අල්ලගෙන ගියා කියන්නකො. උතර මේ රෝප් එක කොහොමද ගිහිල්ලා ගලට හිර වෙනවා. එතනින් පල්ලෙහා ගල නැහැනේ. ඔයාගේ අත ගිහිල්ලා ගලටයි රෝප් එකට හිර වෙනවා. එනිම මෙතන කැපෙනවා. අනිවාර්යෙන් මං කියනවා ලෙෆ්ට් හෑන්ඩ් එක අයින් කරන්න කියලා. එතකොට අයින් කරන්නම ඕන. බයට හැම වෙලේම රෝප් එක අල්ලන්නම බලන්න. ඇල්ලුවොත් ඉවරයි. දුවලු. හරි. ඒ තමයි ඔයාගේ මොකද්ද? ලයිෆ් ලයින්. මොකද ඕනේ. මොකද පුදු වියංග මත. කකුල දෙමු කරා. කකුල දෙමු කරා. පල්ලෙන්න. කවුද? ඔය ඇන්ගල් එක තියන්නේ නැහැ. ඔය ඩෝඩිය ඉස්සර වෙන්න බෑ. ඒ කියන්නේ ඔයා පොඩ්ඩක් හරි රෝප් එක රිලීස් කරොත් ඒ රිලීස් කරපු ප්‍රමාණයට අනුව ඔයා කකුල දෙක අනිවාර්යයෙන්ම මූව් කරන්න ඕනෙමයි. නැත්තම් ඔයාගේ ඇන්ගල් එක වෙනස් වෙනවා. කුලි ලීන් බෑක් කරලා කොන්ද කෙලින් කරගෙන කකුල් දෙක කෙලින් කරලා යන්න. ඔර ඉන්නහද? හරි. right. කුලි දෙක නෝන්න කොහොමද? හරි. හැම වෙලේම ඔහොම යද්දි ඔයා යන්නෝ තනි කෙලින් පල්ලයට. මම වරින් කිව්වොත් විතරයි මම ඩෝර දකුණට යන්නේ. ඕකේ. ඔන්න ඔහොම තමයි ඇබ්සෙලින් එක්ස්පීරියන්ස් එක ගන්න පටන් ගත්තේ. ඇත්තම කිව්වොත් මුල් වෙලාවදී නම් සෑහෙන බය හිතුණා.
වෙට්ටි කියලාවක් යන්න යන්න හරියටම තේරුණ කොහොමද ඇප්සෙල් කරන්න ඕනේ. වටපිට අමාරම ලස්සනයි. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. සීතලයි. වොටර්ෆෝල් එකේ සද්දෙත් එක්ක මාර සතුටක් දැනුනේ. නෑ ඉවතර එන්න නෑ ඉවතර එන්න. ඒ පැත්ත. උතනම ළඟට එන්න. දුකියන් රෝල් එකට. අnder දැන් කපුව ගන්න පල්ලා වලින්. මේවත් කපුව බලන්න. මෙන්න මෙතන තමයි මට තේරුණ විදිහට ඇප්සෙලින් එකේ අමාරුම කොටස. මොකද මෙතන ගල් පොත් ඇත්තටම කකුල තියාගන්න පුළුවන් විදිහට නෑ. ටිකක් ඇතුළට ගුහාව වගේ තියෙන එකත් එක්ක ඒ වගේම හුළඟ සරයි. ඉතින් ඒකත් වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඇප්සෙලින් එක පටන් ගන්න කලින් මාවල් ශ්‍රී ලංකා එකේ ඉන්ස්ට්‍රක්ටර් කිව්වා එක තැනක් තියෙනවා එතනවාට කකුල තියන්න බෑ. ඔයා ඉදිලා ඉන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ලයිෆ් ලයින් එකෙන් තමයි ඔයා පල්ලෙට මූව් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට තුඩි මූව් පල්ලෙට පාත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මූව් වෙන්න ඕනේ කියලා තමයි කිව්වේ. මේ තියෙන එතන ඉතින් එතනදි තමයි ෆොටෝ ෂූට් එක කරන්නේ. ඒ වගේම ඩ්‍රෝන් ෂොට්ස් ගන්න. වටපිට ලස්සන නියමටම බලන්න පුළුවන් තැනක් තමයි එතන. මේ ප්ලේස් එකේ ගස් පොඩ්ඩක් වෙලා තියෙනවා. ඉතින් ගස් වල අතු පොඩ්ඩක් මග ඇරලා තමයි පහළට බහින්න ඕනේ. ඒතර දැන් මං ඉන්නේ අතරම දියඇල්ල පැත්තට නෙමෙයි. දියඇල්ලෙන් එළිය පැත්තට හැරිලා. පේනවනේ මාර ලස්සනක් තියෙන්නේ. කොළම කොළ පාටයි. ඒ වගේම මේ කාලේ ලක්ෂ්මන් ඇල්ලේ ගොඩාක් වතුර නැහැ. ටිකක් පායන කාලයක්. දේදුනකුත් වෙනවා. මෙන්න මෙතනදී පොඩි ප්ලේස් එකක් හම්බ වෙනවා අපිට
කකුල තියලා ඉන්න පුළුවන් තැන තියල්ලේ හරියටම මැද හරියති වගේ ඇතර මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මාව ටීම් එක උදව් කර සෑහෙන්න මගේ ඇක්ෂන් කැම් එක පරිස්සමට අරන් යන්න පුළුවන් වෙන්න ක්ලික් කරලා දෙන්න. ඒ නිසා මට පුළුවන් වුණා සම්පූර්ණ ඇබ්සෙලින් එක්ස්පීරියන්ස් එක ඇක්ෂන් කැම් වලින් වීඩියෝ කරගන්න. ඔගොල්ලන්ට කලින් කිව්වනේ ඇබ්සෙලින් වගේම රෝප් ජම්පින් වලට කට්ටියක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ රෝප් ජම්පින් කරන කෙනෙක්. ඉතින් ඒකත් මාරම එක්ස්පීරියන්ස් එකක්. next time plan කරන්න ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් නියම view එකක් තියෙනවා මට මෙතන. මේ වෙලාවේ මම ගන්නෙත් නියම view එකක් එක්ස්පීරියන්ස් එකක්. waterfall එකත් එක්ක ඒ වගේම රෝප් ජම්ප් කරන කෙනෙකුත් මට කොහොමරි මම කැප්චර් කරගන්න පුළුවන් වුණා එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. මාරම ලස්සනයි. උදරම තෙමෙනවා දැන් නම්. මේ ලක්ෂ්පානල්ට ඇබ්සෙලින් එක්ස්පීරියන්ස් එක සාමාන්‍යයෙන් හයිට් එක මීටර 120ක්. අපි එකෙන් මීටර 100ක් විතර ඇබ්සෙල් කරනවා. ටිකක් පහළට බහැලා යන්න තියෙනවා. ඉතින් දැන් මේ මම ඉන්නේ ඇබ්සෙල් කරන එක්ස්පීරියන්ස් එකේ අන්තිම හරිය. ඉතින් මෙතන පොඩි ෆ්ලැට් ඒරියා එකක් තියෙනවා. ඒ වගේ මාර විදියට ඉස්සනවා. ඉතින් මෙතනදී ඇත්තටම හොඳටම තේමුණා. ඒ වගේ මාර සීතලයි. මෙන්න මෙතනත් තමයි මම හිතන්නේ වැඩිපුරම ලිස්සපු තැන. මෙතනදී ඇත්තටම මම පහළට බැහැලා කන්ට්‍රෝල් නැතුව ගිහිල්ලා ගලක ඉඳ වුණා. ඉන්ජරි එකක් උනේ නැහැ වාසනාවකට. එතනදී ඇත්තටම බය හිතුණා. දැන් තියෙන්නේ අන්තිම මීටර් කීපය.
මීටර් මං හිතන්නේ දෙකක් තුනක් විතර. ඉතින් මෙතන ඉස්සෙනවා කලින් වගේම ඒ වගේ මෙතන සිරස් බෑවුමක් තියෙන්නේ. ඉතින් එතන තමන්ගේ වේට් එක අරගෙන කලින් දුන්න ඉන්ස්ට්‍රක්ෂන්ස් පිළිපැදලා පහළට බහිනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අතට. දෙගෙන පොඩි ජම්පයක් දාන්න දෙන්න. දැන් ඇප්සෙල් කරලා ඉවරයි. රෝප් එක ක්ලිප් එකෙන් ගලවලා දැන් පහළට බහින ගමන් ඉන්නේ. ඉතින් ඒක අර විදිහට ලිස්සනවා මෙතන. ඒ හින්දා අපිට ඉස්සෙල්ලා අපිට ඉඳගෙන තමයි පහළට බහින්න කිව්වා. හැබැයි ඉතින් කොච්චර කොම් පරිස්සම් වුණත් ඇත්තටම ලිස්සලා වැටුණා. ඒක තව චුට්ටකින් බලන්න පුළුවන්. අර ඔයාලා කලින් දැක්කේ රෝප් ජම්ප් කරපු කෙනෙක් මේ ඉන්නේ යා. ඒගොල්ලෝ එකපාර දෙන්නෙක් විතර අරගෙන යනවා දියැලෙන් එළියට. ඉතින් මෙයා මම එනකම් වෙයිට් වෙලා හිටියා දැන් මාත් එක්ක. දියැලෙන් ඉස්සරහට යනවා. Yeah, okay, now jump. Okay, ready? Okay, let's go. Ay, hindi na ako diyan. Hindi ako diyan. Humihirap na dapat trek karigin na. Eh, sila na nito. Okay. Hand run. Hand run. It was at this moment that he knew. He up. Are you alright? No, that's fine. That's fine. I will not. Shift. I will. Alright. ලිස්සලා වැටුණා. හැබැයි මොකුත් උනේ නැහැ. A few moments later. You okay? Yeah, it's alright. Are you okay? It's alright, it's alright. Fine? Yeah, You okay? Good. Stand up. වැඩි වෙලාවක් ගියේ නැහැ. දෙවෙනි පාරටත් වැටුණා. මේ වෙලාවේ දෙනම් මම තනියෙන් නෙවෙයි වැටුනේ. අපි දෙන්නම් වැටුණා. Who was that? Oh, that's the couple? The guy? Yeah, I think it's girl, yeah. Yeah. Did you like it? Yeah, it was very nice. So we can actually climb stuff. Otherwise, it would have been quite ඔන්න ඔහොම තමයි ඇප්සේරියන් එක්ස්පීරියන්ස් එක ඉවරුනේ.
තින් මෙතනින් පස්සේ අපි ගෙස්ට හවසකට ගිහිල්ලා ඔෂ්‍ය ගත්තාගෙන චේන්ච ගත්තාගෙන ලාංචි ගත්තාගෙන පොඩ රෙස්ට එකක් කරගෙන එතනින් පස්සේ අප ගෙවලට යන පිටත් වුණා. මතක ගොඩක් එක්ක ලොකු ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකක් එක්ක මගේ ස්පෙෂල්ම දවසේ ඉතින් මේ වගේ ඇක්ටිවිටියක් කරන්න අපේච්ච ගැන මම මාර සතුටුයි. එන ගමනුත් ඒ ගැන හිතාවේ ඇත්තටම. ඉතින් මේක නියම එක්ස්පීරියන්ස් එකක්. ඔයා කැමති නම් මේක කරන්න ඕන දෙයක්. ඒ වගේම ස්පෙෂල් තෑන්ක්ස් ෆෝ ද මාවල් ශ්‍රී ලංකා. කට්ටිය මාරු විදිහට සේෆ්ටි ඉක්විප්මන්ට් ෆලෝ කරලා ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරලා අපිව ගයිඩ් කරලා මේ ඇක්ටිවිටි කිසිම ප්‍රශ්නයක් වෙන්න තියෙන කරන්න chance එක කරන් දුන්නා. ඉතින් ඔන්නම තමයි මේ ඇඩ්වෙන්චර් vlog එක ඉවර වෙන්නේ. ඉතින් තවත් මේ වගේ ඇඩ්වෙන්චර් vlog එකකින් හරි vlog එකකින් හරි හම්බ වෙනකම් අදට අපි යන්න. bye.